1948 වසර ඒ කියන්නේ ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබුණු වසර වෙනකොට මේ පුංචි දිවයින හොඳ කෘෂි ආර්ථිකයට උරුමකම් කී රටක් වුණා. ඒවකටත් දල ජාතික නිෂ්පාදනය ගත්තොත් එහෙම කෘෂිකර්මාන්තයේ දායකත්වය රටේ දල ජාතික නිෂ්පාදනයට 46.3% පමණ ඉතා ඉහළ අගයක පැවතුණා. නිදහස ලැබූ දාපටන් පැවති සියලු රජයන් විසින් කරන ලැබුවේ අපේ රටේ කෘෂිකාර්මික දියුණුව සඳහා වූ විවිධ ක්‍රියාමාර්ගයන් විවිධ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමයි. මෙවන් තත්ත්වවලදී අපේ අතීතයේදී හැරලා බැලුවාම පසුගිය දශක 6ක කාලයක් පුරා අපේ රටේ කෘෂිකාර්මික දියුණුව පිළිබඳව මොනතරම් මේ කෘෂිකර්මාන්තයේ දියුණුවට ක්‍රියාමාර්ග අරගෙන තිබුණත් අපට සෑහීමකටපත් වෙන්නට පුළුවන් කමක් නැහැ. හොඳම උදාහරණය තමයි 1948 වර්ෂයේ 46.3% පමණ වූ දල ජාතික නිෂ්පාදනයේ කෘෂිකර්මාන්තයේ තිබූ දායකත්වය 2008 වසර වෙනට 13.8% පමණ පහත අගයක් දක්වා පැවතී තිබීම. මෙම ක්‍රියාවලිය තුළදී අපට පැහැදිලිවම පෙනෙන්න තිබූ කාරණයක් තමයි කෘෂිකර්මාන්තය අභිබව භාණ්ඩ හා සේවා අංශයත් කාර්මික අංශයත් ඉදිරියට පැමිණලා තිබීම. රටක තිරසාර සංවර්ධනයක් උදෙසා හොඳ කෘෂිකාර්මික පදනමක් හොඳ අඩිතාලමක් අවශ්‍ය වෙනවා. පැවති රජයන් වගේම වර්තමාන රජයන් තුනත් අනාගතයේ අපි පුරවැසියන් හැටියටත් ක්‍රියාත්මක කළ යුතු වන්නේ ක්‍රියාත්මක කිරීමට උත්සුක විය යුතු වන්නේ මෙම කෘෂිකාර්මික ක්‍රියාවලියේ දියුණුවට අවශ්‍ය වෙන කටයුතු සඳහා පරිසරය හැඩගස්වාගෙන ඒ හා සම්බන්ධව කටයුතු කරමින් ඉදිරියට යාමයි. මෙන්න මෙවන් ක්‍රියාවලියකදී කෘෂිකාර්මික පරිසර පද්ධතික තුළ සිදුවන්නා වූ ක්‍රියාවලීන් පිළිබඳව හොඳ විද්‍යාත්මක අවබෝධයක් තිබීම වැදගත් වෙනවා.